එකම තැන ඉඳන් ස්ටේෂන් 3ක් බලමුද? යන් එහෙනම් බලන්න. පොරෝගල view point එක. hello කොහමද? මම අද ඇවිල්ලා ඉන්නේ මේ ලස්සන view point එකක් බලන්න ඇවිල්ලා ඉන්නේ. බණ්ඩාර පොරෝගල view point එකේ ඉන්නේ. අද ගොඩක් සීතලයි මීදු මෙහෙම ඇවිල්ලා මාර view එකක් තියෙන්නේ. යන් අපි ගිහලා බලමු. අද කොහොමද අපේ ගමන කියලා. පොරෝගල view point එකේ විශේෂත්වය තමයි එකම තැන ඉඳන් ස්ටේෂන් 3ක් බලන්න පුළුවන් එකම තැන ලංකාවේ. මේ හරියට එන්න ගොඩක් ලේසි වාහනකින් ළඟටම එන්න පුළුවන්. ඔයාලා බණ්ඩාරවලදී ආවොත් මේ view point එක නම් අමතක කරන්න එපා. ලස්සන view point එකක්. පොරෝගල view point එකට මම ඇවිල්ලා ඉන්නේ මේ හරියට මාර ලස්සන view එකක් පේනවා. අර ඈත පේන කන්ද තමයි කුඹල්ල ලසපුව. මහා මෙවුනා වසපුව තමයි අර ඈත පේන කන්ද තියෙන්නේ. මම කිව්වා ස්ටේෂන් 3 අපි මේ පැත්තට ගත්තාම මේ පැත්තෙන් පේන බණ්ඩාරල ස්ටේෂන් එක පේනවා. කිනිගම ස්ටේෂන් එක පේනවා. ඒත් එක්ක පේනවා කිනිගම ගින්ගේ පේනවා. කෝච්චි එකම එනවා ලස්සනට මෙතෙන් බලා ගන්න පුළුවන්. මගේ අනිත් පැත්තෙන් බලද්දී මේ පැත්තට පේනවා හීලෝ ස්ටේෂන් එක. අර පේන්නේ ඈත හීලෝ ස්ටේෂන් එක. සමා වෙන්න මගේ කැමරා ක්වොලිටි මදි. මේ ස්ටේෂන් 3 ඔයාලට ආවනම් ලස්සනට බලන්න පුළුවන්. අසපුව කන්දර මේ පැත්තෙන් තියෙන්නේ ලොකු ෆයිනස් වගාවක්. මේ ෆයිනස් වගාව මීදුවෙන් වැහිගෙන එන ගමන් මේ තියෙන්නේ ඌව විද්‍යාපීඨය. මේ ස්ථානේ තවත් ලස්සන කරනවා පල්ලෙහෙන් තියෙන වෙල්යාය. ගොවියෝ රට ඇඳලා වගේ ලස්සන වෙල්යායක් පල්ලෙහ තියෙන්නේ. මේ පැත්තට පේනවා දියතලාව ෆොක්සිල් දුන් ට්‍රැක් එක. බණ්ඩාරල නගරෙත් පේනවා. ඒකම තවත් ලස්සන දසුනක් නරඹන්න පුළුවන්. බිංගේ ඇස්සෙන් කෝච්චි එළියට එනවා. මේ හැරෙට නියමටම බලන්න පුළුවන්. කොච්චර මොනා කරත් මේ වගේ ලස්සන view එකකට ඇවිල්ලා විදාසේ ඉන්න කියනවා කියන්නේ කියලාම වැඩක් නැහැ. මේ මීදුවට වැහිලා තියෙන්නේ මේ පැත්තේ තියෙන ලොකුම කන්ද. පූනාගල කන්ද. මේ දවස්වල මේ පැත්තේ peer හැදිලා තියෙන්නේ මේ ඇඹුල් peer. හැමතැනම peer හැදිලා තියෙන්නේ මේ ලොකු peer. මේ වගේ තවත් ලස්සන තැනකින් අපි ඉස්සරහට හම්බෙමු. එහෙනම් ඔයාලා පරිස්සමට ඉන්න.